හෙලෝ ක්‍රිකට් පිසෝටික් කොහොමද වෙල්කම් බැක් කියලා පිළිගන්නවා මේ channel එකට කට්ටියම. ඔන්න ක්‍රිකට් පිස්සන්ට කාර්ය බහුල මාසයක් තමයි ඉස්සරහට එන්නේ යන්නේ. ශ්‍රී ලංකානු කණ්ඩායමට ලොකු සංචාරයකට සහභාගී වීමට තමයි සූදානම් වෙන්නේ ඒ පාකිස්තානයේදී. විශේෂයෙන්ම එක්දින තරඟ 3ක් සහ T20 තරඟ 4කට සහභාගී වීමට නියමිතයි. එම එක්දින තරඟ 3 පිළිබඳව සඳහන් කරොත් පාකිස්තානය සමග එම එක්දින තරඟ 3 ක්‍රීඩා කරන්න නියමිතව තිබෙන්නේ. එම එක්දින තරඟ 3 අවසානයේදී පාකිස්තානයේදීම ශ්‍රී ලංකානු ක්‍රිකට් කණ්ඩායම නැවතත් තුන්කොන් තරඟාවලියකට සහභාගී වීමට නියමිතව සිටිනවා. ඒ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් දෙක අතර. මෙම සියලු තරඟ ක්‍රීඩා කරන්නේ පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර් ක්‍රීඩාංගන දෙක තුලදී. එක්දින තරඟ පිළිබඳව කතා කළහොත් පළමු ජාත්‍යන්තර එක්දින තරඟය නොවැම්බර් 11 වන දින ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙවන ජාත්‍යන්තර එක්දින තරඟය නොවැම්බර් 13 දින පැවැත්වීමට නියමිතයි. එසේම තුන්වන සහ අවසාන එක්දින තරඟය නොවැම්බර් 15 වන දින පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම තරඟාවලි අතරතුරදී ශ්‍රී ලංකානු කණ්ඩායමේ වෙනස්කම් කිහිපයකටම සූදානමින් සිටින බවට ආරංචි මාර්ග අපට සඳහන් කර සිටිනවා. එක්දින කණ්ඩායම සඳහා නැවතත් චන්දිමාල්හට අවස්ථාවක් ලබා දීමට සූදානමින් සිටින බවට ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඒ වගේම T20 තරඟාවලිය සඳහා ධනංජය සිල්වා සහ බානුක රාජපක්ෂ නැවතත් තරඟාවලියට කැඳවීමට නියමිත බව විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මෙම ක්‍රීඩකයන් අවසාන කාලයේදී ලකුණු අතරට ඒමට අපොහොසත්ව සිටියදීත් නැවතත් නවක පිතිකරුවන් සිටියදීත් ඔවුන් දක්ෂතා අතර සිටියදීත් මොවුන් කණ්ඩායමට කැඳවීම නම් විමුතියට කරුණා. ඒ පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉන් අනතුරුව තුන්කොන් තරඟාවලිය පිළිබඳව සඳහන් කළොත් සියලු තරඟ 7ක් පැවැත්වීමට නියමිතයි. ඉන් තරඟ 4ක් ශ්‍රී ලංකානු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවනවා. ඒ ඇෆ්ගනිස්තානයේ තරඟ සමග තරඟ 2ක් සහ පාකිස්තානය අතර තරඟ 2ක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකානු කණ්ඩායමට සිදුවනවා. මෙහිදී අවසන් මහා තරඟය නොවැම්බර් 29 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් පිස්සන්ට නම් නොවැම්බර් මාසය කාර්යබහුල මාසයක් බවට පත්වීම නම් නොඅනුමානයි. ඒ වගේම හොඳ තරඟාවලියක් නැරඹීමට අපට හැකිවෙන බවට අප විශ්වාස කරනවා. එසේනම් ඔබේ අදහස මේ පිළිබඳව පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් හැමෝටම ජය.